මගේ පරණ යාළුවෝ හැමෝමවත් අද මගේ channel එකට මුලින්ම එකතු වෙන යාළුවන්වත් මං ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඒට කියලා එවිමසාවි නිතුම් අද ඉතින් ඔයාලට පොඩි හෙම්බිරිස්සා වයිස් එකක් තමයි ඇහෙන්නේ. අහගෙන ඉන්න චුට්ටක් අමාරු වුණත් මගෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න හොඳද? මොකද අද මං චුට්ටක් විතර අසනීපෙන් ඉන්නේ. නැගිටපු ගමන් ඉතින් ජනෙල් දොරවල් ඇරලා පොඩ්ඩක් මිදුල දිහා ගස් කොළන් දිහා බලන් ඉන්න තමයි මං ආසම වැඩේ. ඒ තුන්නෙලගේ ආවේ මමයි මද පවනෙවෙලි පොඩි වොෂ් එකකුත් දාගෙන උදෙන්ම කළේ පහන තියෙන එක. කිසිම කලබලයක් නැතුව මල් එකින් එක මල් වටේට අහුරගනිද්දි ඇත්තටම හරිම සැනසෙල්ලක් දැනෙනවා හිතට. පාට මල් වලටත් වඩා සුදු පාට මල් වට්ටියක් මල් වලින් සරසගනිද්දී අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා. ඒ කියන්නේ සුදු පාට කියන්නේ අපේ මනස කාම් කරන වර්ණයක් නේ. චුට්ටක් විතර බඩගින්නක් දැනෙන නිසා මට හිතුණා තේ එකක් බොන්න. කරන්නේ වැරද්දක් කියලා දැන කරන ලොකු වැරද්දක් තමයි මේක. මට ඒක කවදාකවත් හදාගන්න නම් බැරි වෙයි. ඒ කියන්නේ පිටිකිරි බොන එක. ඒක කොච්චර try කළත් මට ඒක හදාගන්න නම් අමාරුම දෙයක්. ඒත් ඉතින් බෑ කියලා දෙයක්වත් නෑනේ. බලමුකෝ අපි. මං කන්න ආසම කෑමක් තමයි කඩල කියන්නේ. අද ඉතින් මහත්තයාත් ගෙදර නැති එකේ මට හිතුණා කඩල ටිකක් කෑවත් හොඳයි කියලා. මොකද එයා ලොකු කැමැත්තකින් කන්නේ නැහැ කඩල හැදුවාම. මේක අපේ පේෂන් කෙනෙක් අපිට තෑගි කරපු කැන්ඩල් එකක්. ඒකෙන් ඇත්තටම ලස්සන සුවඳක් එනවා. මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ YouTube වීඩියෝස් වල මොනවා හරි අඩුපාඩුවක් තියෙනවා නම් මට ඒක කියන්න කියලා. එතකොට මට ඒක හදාගන්න පුළුවන් නේ. මොකද මම YouTube වලට ගොඩාක් අලුත් කෙනෙක්. ඒ නිසා. රැකියාවත් සමග වීඩියෝස් රෙකෝඩ් කරන්න ඇත්තටම ලොකු ඉඩකඩක් නැති වුණත් මම ගොඩක් වෙලාවට try කරනවා වීඩියෝ එකක් කරන්න. මං තෝරගෙන ඉන්න ජොබ් එකෙන් ලැබෙන තෘප්තිමත් භාවය වගේම එහා සමානම තෘප්තිමත් භාවයක් මම මේ YouTube වීඩියෝස් කරන එකෙන් මට ලැබෙනවා. ඒක නිසා තමයි මම කොච්චර එකට අමාරු වුණත් හැම වෙලාවෙම වීඩියෝ එකක් ගේන්න try කරන්නේ. කොහොමත් මං ආසයි ලයිෆ් එක ටිකක් බිසි වෙනවා. මං ඔයාලටත් කියන්නේ ජොබ් එකක් කරන කෙනෙක් වුණත් ජොබ් එකක් නොකරන කෙනෙක් වුණත් මේ යම්කිසි දෙයක් නිසා තමයි මගේ ජීවිතේ එක දේවල් නිසා බිසි වෙන්න පුළුවන්. ජොබ් එකක් නොකරන කෙනෙක් වුණත් ළමයි නිසා එක හේතු නිසා බිසි වෙන්න පුළුවන්. ඒවත් එක්ක මං කියන්නේ පොඩි හරි කාලයක් හොයාගෙන වෙන දෙයකටත් යොමු වෙන්න කියලා. මොකද අපිට අර සැටිස්ෆැක්ෂන් එකක් ලැබෙන මොනවා හරි කළාම ඒක අතරම අපේ ජීවිතේට හොඳයි ගොඩක්. ඒ නිසා වීරයා ගෙදර ඇවිත් ඒ කියන්නේ මං ආසම ටෙලි නාට්‍ය වලින් ඉස්සරහින් ඉන්න ටෙලි නාට්‍යයක්. ඒකෙන් කඩචෝරු කාලා දැන් බඩේ ඉඳ නැහැ කෑම කන්න. ඉතපන්කෝ ඉන්නේ අක්සල්. පුතේ අපි මැච් එක ගන්න. මේක ගොඩක් කලින් ජාතික රූපවාහිනියේ ගියපු ටෙලි නාට්‍යයක්. මම මේ 3 වෙනි පාරට තමයි බලන්නේ. මං කලින් ඔයාලට කීකී හිටියේ ඔයාලා ජොබ් එකක් කරන කෙනෙක් වුණත් නැති කෙනෙක් වුණත් ඔයාගේ කාලය මැනේජ් කරගෙන තියෙන වැඩත් එක්ක පොඩි හරි වෙලාවක් තියෙනවා නම් ඒ වෙලාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා. මොකද ගොඩාක් බිස්නස් වර්කක් තියෙනවනේ දැන්. ගොඩක් ගෑන් ළමයි ජොබ් එකට අමතරව
වෙන වෙන බිස්නස් වර්කත් කරනවා. ඒකෙන් පවුලටත් ලොකු ශක්තියක් ලැබෙනවානේ. ඒ කියන්නේ එතකොට හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් අතරත් තියෙන බොන්ඩ් එක උනත් වැඩි වෙන්න පුළුවන් ඒ දේ නිසා. ඒ කියන්නේ දෙන්නත් එක්ක ෆැමිලි ටාගට්ස් කියලා තියෙනවානේ. එතකොට ඒවට යන්න දෙන්නම try කරනකොට ඒ තියෙන බොන්ඩ් එක වැඩි වෙනවා. මේ මං හදන්නේ පුළුවන් හැම වෙලාවෙම අපි දෙන්න කන්න try කරන දේවල් ටිකක්. ඒ කියන්නේ මික්ස්චර් එකක්. මේකේ ආමන්ඩ් තියෙනවා, වට්ටක් ඇට තියෙනවා, සෝරියකාන්ත ඇට තියෙනවා, ඒ වගේම ප්ලම්ස් තියෙනවා, රටකජු තියෙනවා. ඒ හැම දෙයක්ම අපේ නිරෝගී භාවයට ඒ වගේම අපේ බියුටි පැත්තටත් හොඳයි. ගොඩක් අර ස්කින් එකට, හෙයාර් එකට එහෙමත් හොඳයි. ආය නිරෝගී භාවයට නම් ගොඩක් වටිනාකමක් තියෙනවා. මේකේ තියෙන වටිනාකම නම් ඇත්තටම වෙනම වීඩියෝ එකක් කරන්න තරම් ඒ තරම්ම අපිට බෙනිෆිට්ස් තියෙනවා. ඔයාලා YouTube වල ප්‍රොඩක්ට් සර්ච් කරලා බලන්නකෝ. Google තියෙනවා, YouTube තියෙනවා. ඕන එකක එනවා ඒවා වල තියෙන බෙනිෆිට්ස්. අපේ ගොඩක් හෘද රෝගවලට හේතු වෙන කොලෙස්ටරෝල් වර්ගය තමයි LDL කියන්නේ. කියන්නේ ඒක තමයි අහිතකර කොලෙස්ටරෝල් වර්ගය. ඒකේ ඒ LDL ප්‍රමාණය පාලනය කිරීමක් මේ ආමන්ඩ් ඇට වලින් කරන්න පුළුවන්. ඒ වගේම HDL කියන්නේ හිතකර කොලෙස්ටරෝල්නේ. ඒ ප්‍රමාණය වැඩි කරන්නත් පුළුවන්. එතකොට මේකේ ප්‍රතිඔක්සිකාරක බහුල නිසා DNA විකෘති භාවයන් අවම කරන්න පුළුවන්. ඒ නිසා පිළිකා සෛලත් වළක්වනවා ඇතිවීම. එතකොට ගර්භණී මාතාවන්ට හොඳයි. ගර්භණී ඒ කියන්නේ දරුවෙක් අපේක්ෂාවෙන් සිටින අයටත් හොඳයි. එතකොට ඒ වගේම ස්ට්‍රෙස් රිලීස් කරන්න ඒකටත් හොඳයි. ඒ වගේම ආය දියවැඩියා රෝගීන්ට කියන්නේ රුධිරයේ තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය මේකෙන් අඩු කරන්න පුළුවන්. ඒ නිසා එහෙම රෝගීන්ටත් මේක ගොඩක්ම උචිතයි. මගේ අද දිනේ උදේ කාලේ ගෙවුනේ මෙහෙමයි. මම ආයෙත් ඔයාලත් එක්ක වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙන බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. පරිස්සමින් ඉන්න.